සමහර වෙලාවට අපි දකිනවනේ නුවණ තියන අය හරිම උපායශීලීව අනිත් අයව යහමගට ගන්නවා. ඔව්. ඒ කියන්නේ දැන් දෙමව්පියෝ දරුවන්ව එහෙම නැත්නම් ස්වාමි භාර්යාවන් එකිනෙකාව එහෙම යහමගට ගන්න උත්සාහ කරන අවස්ථා තියෙනවා. ඒකට. ඉතින් අද අපි කතා කරන්නේ තන්නේ ඒ වගේ බොහොම ප්‍රඥාවන්ත උපායක් ගැන. හරියට හරි. මේකට පදනම් වෙන්නේ අර බුදුරජාණන් වහන්සේ වදාළ දුම්මේද ජාතකය. ජාතක කතාවක්. ඔව් උන්වහන්සේගේ පෙරාත්ම භවයක් ගැන තමයි කියවෙන්නේ. මේකේ පසුබිම තමයි දවසක් භික්ෂූන් වහන්සේලා කතා කර ඉඳලා තියෙනවා අර බුදුහාමුදුරුවෝ ලෝකෙට කරන සේවය ගැන. ඔව්. එතනට බුදුහාමුදුරුවෝ වැඩම කරලා අහලා තියෙනවා මොකද කතාව කියලා. ඊට පස්සේ උන්වහන්සේම පැහැදිලි කරනවා තමන් වහන්සේ අර බෝසත් කාලෙදිත් කොහොමද උපායින් මිනිස්සුන්ව අකුසලෙන් මුදවගත්තේ කියලා. ඒ කියන්නේ මේ ජාතක කතාවෙන් ඒක පැහැදිලි කරනවා. ඔව් ඒක පැහැදිලි කරන්න තමයි මේ කතාව දේශනා කරලා තියෙන්නේ. එහෙනම් අද අපි බලමු මොකක්ද මේ බෝසතාණන් වහන්සේ පාවිච්චි කරපු උපාය මිනිස්සුන්ව අකුසලෙන් බේරගන්න මේ ජාතක කතාව ඇතුලේ. කතාව පටන් ගන්න බරණැස් නුවරින් නේද? ඔව්. යට ගිය දවසක බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් හිටියා. එතුමාට හිටියා පුතෙක් බෝසත් කුමාරයෙක්. පස්සේ කාලෙක මේ කුමාරයා යුව රජ වෙනවා. හරි. එතකොට ඒ කාලේ බරණැස මොන වගේ තැනක්ද? අන්න ඒක තමයි වැදගත්. ඒ කාලේ බරණැස මිනිස්සු දෙවියන්ට පූජා තියන්න සත්තු බිලිදෙන සිරිටක් තිබුණා. අනේ. ඔව්. එළුවෝ, කුකුළු, ඌරෝ ඔය වගේ සත්තු. ඉතින් මේක බෝසත් කුමාරයා දකින්නවා. දැකලා කල්පනා කරනවා අනේ මේ මිනිස්සු මේ කරන දේ වැරදි නේද? මට කවදා හරි රජකම ලැබුණොත් කාටවත් කරදරයක් නැතුව මේ සත්තු මරණ එක නවත්තන්න ඕනේ මොකක් හරි උපායකින්. ඒ කියන්නේ හිංසාවක් නැතුව විසඳුමක් හොයන්න තමයි කල්පනාව තිබ්බේ. හරියටම හරි. ඔහොම ඉන්නකොට දවසක් බෝසතාණන් වහන්සේ දකිනවා මිනිස්සු වන්දනාමාන කරන ලොකු නුග ගහක්. අර බාරහරා වෙන જાතියේ ගහක්? ඔව්. දරුවෝ ඉල්ලලා රස්සාවල් දියුණුව මේ ඔක්කොම ඉල්ලලා බාර වෙනවා. ඒක දැක්කම බෝසතාණන් වහන්සේට අදහසක් එනවා. මොකල්ද? උන්වහන්සේත් යනවා ඒ නුග ගහ ගාවට. ගිහිල්ලා මල් සුවඳ දුම් එහෙම පූජා කරනවා, පැන්වත් කරනවා, පැදකුණු කරලා වඳිනවා. ඒ කියන්නේ අනිත් අය වගේම Tamande දෙවියන් වදහනවා වගේ පෙන්නනවා. ඔව්. ඒක තමයි උපායේ පළවෙනි පියවර. හරි. ඊට පස්සේ කාලයක් ගිහිල්ලා පිය රජතුමා නැති වෙනවා. බෝසතාණන් වහන්සේ රජ වෙනවා. දැන් රජ වුණා. ඔව්. රජ වෙලා ටික දවසකින් ඇමතිවරු නුවණැති අය ඔක්කොම කැඳවනවා. කැඳවලා කියනවා භවත්නි මට මේ රජකම ලැබෙන්නේ අර නුගරුක් දෙවියන්ට වුණු භාරයක් නිසායි කියලා. ඉතින් අනිත් අය පුදුම වෙන්නේ නැති. ඔව්. හැමෝම අහනවා මේ මොන වගේ භාරයක්ද දෙවියන් වහන්සේ කියලා. රජතුමා කියනවා මම භාර උනේ රජකම ලැබුණොත් මහා බිලි පූජාවක් කරනවා කියලා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක් නේ. ඒ කාලේ හැකියද සත්තු බිලි දෙන එක. අන්න එතන තමයි කතාවේ අනිත් පැත්ත. රජතුමා කියනවා නෑ මේක සත්තු මරලා කරන පූජාවක් නෙවෙයි. එතකොට මම බාර උන්නේ පන්සිල් කඩන මිනිස්සු, ඒ කියන්නේ සත්තු මරන, හොරකම් කරන, කාමයේ වරදව හැසිරෙන, බොරු කියන, මත්පැන් බොන ඔය වගේ මිනිස්සු දහසක් මරලා. අප්පෝ මිනිස්සු මරලා? ඔව්. ඒ අයගේ හෘදමාංශයි බඩවැල් වලිනුයි නුගරුක සරසලා ඒ අයගේ ලේ වලින් නුග ගහ නාවනවා කියලායි මම බාර උනේ. අනේ දෙයියනේදී අර සභාවම බය වෙන්නේ නැති. බීතියටපත් උනා කියලායි කියන්නේ. හිතා ගන්නවත් බෑනේ එහෙම දෙයක්. ඊට පස්සේ රජතුමා මොකද කළේ? රජතුමා අන කරනවා දැන්ම ගිහින් මුළු නගරේම අඬබෙර ගහලා මේක දන්වන්න පන්සිල් කඩන උදවිය අල්ලගෙන එන්න මේ බිලි පූජාවට කියලා. ඉතින් අඬබෙරකාරයෝ ගිහින් කිව්වද ඒ විදිහක? ඔව් ගිහින් කිව්වා අසව් රජතුමා භාරයක් ඔප්පු කරන්න පස්පව් කරන අයව අල්ලලා බිලි දෙන්න අන කරලා තියෙනවා. කවුරු හරි ඉන්නවනම් අල්ලලා දෙන්න කියලා. එතකොට මොකද වුනේ? මිනිස්සු මොකද කළේ? අන්න ඒක තමයි පුදුන. මිනිස්සු මරණ බයට පව් කරන්න බය වෙලා හැමෝම පන්සිල් රකින්න පටන් ගත්තා. කවුලුත් අර පව් පහ කරේ නෑ, හොරකම් කරේ නෑ, බොරු කිව්වේ නෑ, සත්තු මැරුවේ නෑ. ඒ කියන්නේ බිලි දෙන්න කෙනෙක් හොයාගන්න බැරි වුණා. එකම කෙනෙක්වත් හම්බුනේ නෑ. කිසිම කෙනෙක් මැරුණෙත් නෑ. කිසිම හිංසාවක් වුණෙත් නෑ. ඒත් රජතුමා බොහොම උපායශීලීව මුළු රටේම මිනිසුන්ව යහමගට ගත්තා. ඇත්තටම පුදුම උපායක්. කිසිම හානියක් නොකර ඒත් ලොකු ධනාත්මක වෙනසක් කරා. ඔව්.
රට සශ්‍රීක වුණා, මිනිස්සු සදාචාරවත් වුණා. මේකෙන් පේනෝනේ දර මුලින් කිව්වා වගේ ප්‍රඥාවයි උපායශීලීකමයි කොච්චර බලවත්ද කියලා. නිකන් බලෙන් දේවල් කරනවට වඩා. හරියටම හරි. අවසානයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි එදා බරණස් රජ වෙලා හිටියේ මමයි කියලා. එදා මම යහමගට ගත්ත පිරිස තමයි අද මේ ඉන්න බුද්ධ පිරිස කියලාත් වදාලා. ඒ කියන්නේ බුදු වෙන්න කලිනුත් මේ වගේ දේවල් කරලා තියෙනවා. ඔව්. ලෝක සත්වයාට යහපත සලසලා තියෙනවා. මේ කතාව ඇත්තටම අපිට හිතන්න දෙයක් ඉතුරු කරනවා. සමහර වෙලාවට සමාජයේ තියෙන දේවල් අර මුල් කතාවේ බිලි පූජා වගේ ඒවා හානිකර වුණත් මිනිස්සු ඒවට පෙරෙන්නේ ඇයි? ඔව්. ඒකට හේතු තියෙනවා. ඒ හේතු ඒ පෙළඹවීම හරියට තේරුම් ගන්න එක ඒ තත්වයෙන් වෙනස් කරන්න අපි යොදර උපාය මාර්ගවලට කොහොම බලපයිද කියලා. ඒක ගොඩක් ගැඹුරින් හිතන්න ඕන කාරණාවක්. ඒ පෙළඹවීම තේරුම් ගත්තොත් තමයි සමහර වෙලාවට ඊට වඩා හොඳ උපායක් යොදන්න පුළුවන් වෙන්නේ. ඒක ඇත්ත. ඒක ගැන තවදුරටත් හිතන්න ගවේෂණය කරන්න වටිනවා. මේ වගේ වටිනා සාකච්ඡා අහන්න අප YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.